රුසියාවේ අධිමානසික ලාභී නිනා කුලයිනා අධිමානසික ශක්තියෙන් භෞතික වස්තුන් චලනය කරන වීඩියෝ ඔයාලා දැකලා ඇති. රුසියානු විද්‍යාඥයන් ඉදිරියේ පර්යේෂණ තත්ත්ව යටතේ තමයි නිනා කුලයිනා මේ විදිහට අධිමානසික හැකියාවෙන් ද්‍රව්‍ය චලනය කරන්නේ. මේ හැකියාවට බටහිර ජාතිකයන් කියන්නේ ටෙලිකිනේසිස් කියලා. චිත්ත ඒකාග්‍රතාව ඇති කරගත් අයට මේ විදිහට සිතේ බලයෙන් බාහිර වස්තුන් චලනය කිරීමේ හැකියාව ලැබෙනවා. කුණ්ඩලීනි යෝග ශ්‍රී ලංකා නාලිකාවෙන් අද ඔයාලට කියලා දෙන්නේ මේ ටෙලිකිනේසිස් හැකියාව පහසුවෙන් අත්දකින්න පුළුවන් අධිමානසික අභ්‍යාසයක්. Welcome to Kundalini Yoga Sri Lanka. We explore the ancient practice of awakening your inner energy. කුණ්ඩලිනි යෝග ශ්‍රී ලංකා නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද කුණ්ඩලිනි යෝග ශ්‍රී ලංකා නාලිකාව ඔබට පහසු ටෙලිකයිනසිස් හැකියාවක් උගන්වනවා. එය ඔබට මානසික අභ්‍යාසයක් කරහා පහසුවෙන් අත්දකිය හැකියි. මෙය නිවැරදිව පුහුණු වෙන ඔයාට මනසේ බලයෙන් බාහිර වස්තුවක් චලනය කරන්න පුළුවන් වෙනවා. මීට පෙරත් කුණ්ඩලිනි යෝග ශ්‍රී ලංකා නාලිකාවෙන් අධිමානසික හැකියා කීපයක්ම ලබා ගන්න හැටි ඔබට පැහැදිලි කරලා දුන්නා. අනුන්ගේ සිතුවිලි දකින ටෙලිපෙති හැකියාව ගෙනත් අතට දැනෙන චුම්බක ශක්තියක් නිර්මාණය කරගන්න ආකාරය ගැනත් ඉතා ඉක්මනින් ප්‍රතිඵල අත්දකින්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම මම හඳුන්වා දුන්නා. මීට පෙර වීඩියෝවකින් පළ කරපු අත් දෙක අතර ශක්ති කලාපයක් නිර්මාණය කරන අභ්‍යාසය කරලා මේ ධාතු කැටේ අභ්‍යාසය කළොත් වඩා ඉක්මනින් ඔයාට ප්‍රතිඵල අත්දකින්න ලැබෙනවා. අභ්‍යාසය ආරම්භ කරන්න කලින් මේ කරුණ හොඳින් අවධාරණය කරන්න ඕනි. මේ අධිමානසික අභ්‍යාසය කිසිසේත්ම අමනුෂ්‍ය බලවේග සම්බන්ධ කරගන්න දෙයක් හෝ අద్භූත ගුප්ත බලවේග සම්බන්ධ වෙන දෙයක් නෙවෙයි. මේ සම්පූර්ණයෙන්ම ඔබේ චිත්ත ශක්තිය භාවිතා කරලා කරන ක්‍රියාකාරකමක්. මේ අධිමානසික අභ්‍යාසය ප්‍රගුණ කරන්න ඕනි මෙහෙමයි. පොඩි ධාතු කැටයක් හොයාගන්න. ඒක ඔයාගේ අතේ තියාගෙන මෙහෙම හිතන්න. මේ ධාතු කැටයත් ඔබත් වෙනම දේවල් දෙකක් නෙවෙයි. එකම විශ්වයේ සියුම් ලෙස එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන දේවල් දෙකක් බව හිතන්න. ඔබේ අත හා ධාතු කැටය ශක්තියින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන බව හිතන්න. ඇස වහගෙන ඔබේ අතේ තියෙන ධාතු කැටය හිතින් ෆීල් කරගන්න උත්සාහ කරන්න. ධාතු කැටය පුරාවට ඔබේ සිත පතුරවන්න. සිතින් ධාතු කැටය ස්පර්ශ කරන්න. ඔයගේ ඇඟිල්ලක් හිතින් ෆීල් කරලා අත්දකින්නවා වගේ ධාතු කැටයත් ඔබේම කොටසක් වගේ ෆීල් කරන්න. මේ විදියට විනාඩි 5ක් 10ක් විතර ඔයත් ධාතු කැටයත් අතර සම්බන්ධතාවයක් හිතින් ගොඩනගන්න උත්සාහ කරන්න. ඔබ නිර්මාණය වෙලා තියෙන්නේ විශ්ව ශක්තියෙන්. ධාතු කැටයත් නිර්මාණය වෙලා තියෙන්නේ විශ්ව ශක්තියෙන්. ඒ නිසා ඔබේ අතහරහා ඔබත් ධාතු කැටයත් ශක්තිමය බැඳීමකින් බැඳී තියෙන ආකාරය හොඳින් අත්විඳින්න. විනාඩි 10ක් විතර මේ විදිහට කරලා ඔයාගේ හිතට ධාතු කැටය ඔයාගේම ශරීරයේ කොටසක් වගේ හොඳින් දැනෙන්න ගත්තට පස්සේ ධාතු කැටය පෙරලන්න. ධාතු කැටය කරකවෙන අතරදී ඔයාගේ අත ධාතු කැටයට උඩින් තියාගන්න. ඔයාගේ අතත් ධාතු කැටයත් අතර තියෙන ශක්තිමය සම්බන්ධය හරහා ඔයාට ඕනි අංකය උඩට හිටින විදිහට ධාතු කැටය පෙරලිලා නවතින්න හිතින් අන කරන්න. ඔබේ අත්ලෙන් විහිදෙන ශක්තිය මගින් ධාතු කැටය පෙරලි වැටෙන අංකය පාලනය කරන්න උත්සාහ කරන්න. කීප වරක් මේ විදිහට උත්සාහ කරද්දී ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය අංකයම පෙරලිලා වැටෙන ආකාරය ඔයාට දකින්න ලැබෙයි.
නමුත් එකපාරට ඔයාට අධිමානසික හැකියාවක් ලැබිලා කියලා සතුටු වෙන්න යන්න එපා. මේක අහඹු ලෙස සිද්ධ වෙන්නත් පුළුවන්. ඊ නිසා ඔයා හිතන අංකයම දාදු කැටය පෙරලිලා වැටෙන්නේ අහඹුවක් විදියට නෙවෙයි කියලා තහවුරු කරගන්න මෙහෙම කරන්න. දවසින් දවස දාදු කැටය පෙරලන වාර ගානත් ඔයා හිතපු අංකයම වැටෙන වාර ගානත් පොතක ලියන්න. ඒ විදියට මාසයක් මාස දෙකක් වගේ එක දිගට කරගෙන යද්දී ටිකෙන් ටික ඒ වාර ගණන වැඩි වෙන හැටි දකින්න ලැබෙයි. මේ අභ්‍යාසය කාලයක් පුහුණු වුණාම ඔබට දාදු කැටය තමන්ට අවශ්‍ය පැත්ත පෙරලන්න හැකි වෙනවා. ඒ වගේම පෙරලෙන පැත්ත කලින් දෙනෙන ස්වභාවයකුත් අත්දකින්න ලැබෙනවා. මේ අධිමානසික අභ්‍යාසය වගේම ඕනෑම අධිමානසික හැකියාවක් වඩා ඉක්මනින් ඔබට ලබා ගන්න පුරුවන් ඔබ දිනපතා භාවනා කරනවා නම් ඒ සඳහා ඔබට ඉතා පහසුවෙන් භාවනා කරන්න පුළුවන් විදිහට මම නිර්මාණය කරපු ගයිඩඩ් මෙඩිටේෂන් රාශියක් නාලිකාවේ පෙර වීඩියෝවල පළ කරලා තියෙනවා. ඒවා අතරින් විශේෂයෙන්ම සතිමත් භාව හෙවත් සිහිය ප්‍රගුණ කරන ගයිඩඩ් භාවනා දිනපතා ප්‍රගුණ කිරීමෙන් ඔබට වඩා ඉක්මනින් මේ අධිමානසික හැකියාවන් අත්දකින්න පුළුවන්. මේ හැකියාව ධර්මානුකූලව හා සාධාරණ ලෙස පමණක් භාවිත කරන්න. මතක තියාගන්න. එහෙම නොකළොත් ඔබට මේ හැකියාව නැති වී යනවා වගේම නොහිතන විදිවලින් ජීවිතයට දුක් කරදර බාධා පැමිණෙන්න පුළුවන්. ඔබව ආධ්‍යාත්මික ලෝකයට රැගෙන යන කුණ්ඩලිනි යෝග නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.